වෙල්කම් to Rainbow YouTube channel එකට. එහෙනම් අපි අද රසම රස රහසක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලා හැමෝටම. එහෙනම් අපි බලමු චෙෆ් තිලක්ගේ බ්ලැක් පෝක් කරිය හදන රස රහස මොකද්ද කියලා. අපි එහෙනම් බ්ලැක් පෝක් කරිය හදන්න මෙතෙන්ට අරගෙන තියෙනවා පෝක් කිලෝ එකක්. ඒ වගේම අපි මුලින්ම කරගන්න භාජනය හොඳින් හොද ගන්න ඕනේ. ඊට පස්සේ අපි පෝක් ටික සාමාන්‍ය හීනියට පොඩි කෑලි වලට කපලා අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේක එකපාරක් දෙපාරක් හොදපුවාම ඇති. මොකද මස් වගේ දේවල් සාමාන්‍යයෙන් ගොඩාක්ම හොදන්නේ නැහැ. අපි දැන් හොඳට හොදලා අරගත්තු පෝක් ටික මෙතන තියෙනවා. අපි එහෙනම් මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා කුරුඳු, එනසාල්, කරාමු නැටි, සාදික්කා අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ගොරක ටිකයි මේ ටික හොඳට හොදලා අපි මේ මස් භාජනයට දාගන්න ඕනේ. ඊට පස්සේ මේත් එක්කම රම්පෙ ටික කපලා ඉවරලා දාගන්න ඕනේ. ලුණු ගෙඩියක් ගෙනල්ලා තියෙනවා. ඒකත් කපලා ඉවරලා දාගන්නවා. ගොඩක් මහා ලොකු කැටයක් නැහැ බ්ලැක් පෝක් කරිය හදනකොට. ඊට පස්සේ අපි මිරිස් කුරු ටික දාගන්නවා. ඒත් එක්කම රස අනුව ලුණු දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි කබලි පොඩ්ඩක් රත් කරලා අරගන්නවා. පහේ ටික හොඳට පොඩ්ඩක් කර කරලා අරගන්න ඕනේ. සාමාන්‍ය මේ ගානවා වගේ පොඩ්ඩක් කබලි 3-5 ටික මේ විදිහට කළු කරගන්න ඕනේ. කරු කරගෙන අපි මස් එකට දාගන්න ඕනේ. මේ තියෙන ගොඩාක්ම කර කරන්නත් ඕනේ. හොඳට හොදලා ගම්මිරිස් ඇට ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ටිකත් හොඳට කුඩු කරගෙන අපි පෝක් එකට දාගමු. අනිවාර්යෙන් මේක හොඳට රස වෙන්න නම් සාමාන්‍ය අපිට ගානට ලුණු සහ සැර අණුව මිරිස් ගම්මිරිස් යොදාගත යුතුය. ඊට පස්සේ අපි මේකට වතුර ස්වල්පයක් දාගන්න ඕනේ. වතුර දානකොට මේකට ගොඩාක් වතුර දාගන්න අවශ්‍ය නැහැ. මොකද මේ මාළුව උඩ මදගින්නේ තියෙනකොට සාමාන්‍ය වතුර උනනවා. මේක මදගින්නේ විනාඩි 45ක් විතර ගානට තියාගන්න ඕනේ. මදගින්නේ විනාඩි 45ක් පමණ තියෙනකොට අපි චුට්ටක් මේකේ මේ අතට හරවගෙන පොඩ්ඩක් හොඳින් කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි අපි හදන බ්ලැක් පෝක් කරිය සුපිරියටම රස එන්නේ. ඒ වගේම සාමාන්‍ය හොද්ද වුණත් පොඩ්ඩක් රසක් දැනෙන්නේ. එතකොට මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන වතුර සාමාන්‍ය ගානට හොඳින් හිඳින්න අරින්න ඕනේ. එහෙනම් අපි දැන් රස බලමු.